හෙලෝ ගයිස් අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ රෙනගේඩ් ඉමෝටල්. එහෙම නැත්නම් ශියානී එකේ EP152 ඔයාලා බැලුවා නම් ඒකේ කොටස් අඩුයි වගේ දැනුනේ. හේතුව මොකක්ද කියලා වගේම අපි කලින් වීඩියෝ එකේදී කතා කරා ළඟදීම එනවා කියලා දොංගුවා ටිකක්. ඒ ටිකේ රිලීස් ඩේට් වගේක් ඇවිල්ලා තියෙනවා. ඒ ටිකක් ගැන මම මේ වීඩියෝ එකේදී කියනවා. හරි ගයිස්, ශියානී එකේ EP151න් පස්සේ එන්න ඕන කොටස් ටිකක් තියෙනවා. වන්ලින් සහ රුධිර මුතුමිත්තන් අතර සටන එන්න ඕනේ. ඉතින් ඒ රුධිර මුතුමිත්තන් කියන්නේ කවුද කියලා වෙලාවට මතක නැත්තම් මෙන්න මේ බ්‍රැක්ග්‍රවුන්ඩ් එකකින් එක්කෙනාගේ තාත්තා තමයි ඒ. ඒ වගේම මාස්ටර් ෆ්ලේම් ස්පාර්ක්වත් හමු වෙන ටිකක් තියෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ ආසන්නව නවල් චැප්ටර් 20කට අදාළ කොටස් ටික තියෙන්න ඕනේ රෙනගේඩ් ඉමෝටල් එකේ දෙවනි මූවී එකේදී. ඉතින් ගයිස් මේ දෙවනි මූවී එක තාම රිලීස් වුණේ නැහැ. ඒකට හේතුව තමයි ගයිස් මේක ස්ටුඩියෝ එකෙන් කම්ප්ලීට් කරලා තියෙන්නේ දැනට. ඒ වුණාට මේකට චයිනා ඇඩ්මිනිස්ට්‍රේෂන් එකෙන් පර්මිට් එක දෙන්න ඕනේ මේක තිරගත කරන්න. ඉතින් ඒ නිසා තමයි මේක තාමත් රිලිස්සලා නැත්තේ. ඉතින් ගයිස් බොහෝ දුරට අපිට මේ අගෝස්තු 16 වෙනිදා වෙනකොට මේක ගැන වැඩිදුර විස්තර වගේක් අපිට දැනගන්න පුළුවන් වෙයි. එහෙම වුණොත් මම ඒ ටික මේ වීඩියෝ එකේ කමෙන්ට් වලට එහෙම දාන්නම්. ඒ වගේම ගයිස් ඔයාලා දන්නවා ඇති මේ දවස්වල චයිනා වල යනවා ඇනිමේ ටෙන්සන් එකේ ඇනිමේ අවෝඩ් කියලා ඉවෙන්ට් එකක්. ඉතින් මේක ගොඩක්ම ඕෆ්ලයින් පැත්තට තමයි තියෙන්නේ. ඉතින් මේකෙදි චයිනායට පුළුවන් තියේටර් වලටම ගිහිල්ලා මේ අලුතෙන් එන මූවීස් ඒ වගේම එපිසෝඩ් ඒවා බලන්න. ඉතින් මෙන්න මේ ශියානී එකේ දෙවනි මූවී එකත් මේ ඉවෙන්ට් එකේදීම තියේටර් වල ස්ට්‍රීම් වෙන්න තිබ්බා. හැබැයි අර පර්මිට් එක නැති හින්දා තමයි එයාලට ඒක කරගන්න බැරි වුණේ. ඒ නිසා එයාලා පළවෙනි මූවී එක තියේටර් වල දාලා තිනවා මං හිතන්නේ. ඉතින් ඔයාලා පළවෙනි මූවී එක බැලුවේ නැත්නම් ඒකත් බලන්න. ඒකත් සුපිරි මූවී එකක්. ඉතින් මේ ඉවෙන්ට් එකේම තවත් කොටසක් තමයි වන් ලීන්ගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරලා තිබ්බා අගෝස්තු 8 වෙනිදා. ඒ වගේම ශියානීලාගේ ප්ලෑන් එක අනුව ඊළඟට එන්න තියෙන මූවී එකෙත් ප්‍රිවියු එකේ පොඩි කොටසක් තිබ්බා. හරි ගයිස්, අපි යමු දැන් මේ වීඩියෝ එකේ ඊළඟ පාර්ට් එකට. හරි ගයිස්, මං කලින් වීඩියෝ දෙකක ඔයාලට යොකු ඇනිමේෂන් එකේ ටෙන්සන් එකේ ළඟදීම එනවා නැත්තම් 2026 එනවා කියලා දොංහුවා ලිස්ට් එකක් ගැන කතා කරා. ඉතින් ඒකෙන් දැන්ටම ගොඩක් ඒවා රිලීස් වෙලා තියෙන්නේ AI දොංහුවාෙම. ඉතින් ඔයාලා ආසාවෙන් බලන් ඉන්න දොංහුවා සෙට් එකක් තියෙනවා. ඉතින් ඒ දොංහුවා දෙකක රිලීස් ඩේට් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ඩේට් අනවුන්ස් කරලා නම් දැන් ටික දවසක් වෙනවා. අපේ දොංහුවා නිවුස් බොට් කෙනෙක් ඉන්නවා. ඉතින් ඒ බොට් නම් එදාම වගේ ඒවා දාලා තිබ්බා. හරි ගයිස්, ඔයාලා එනකම් බලන් ඉන්න දොංහුවා එකක් තමයි ජේඩ් ඩයිනස්ටි කියන්නේ. ඉතින් ජේඩ් ඩයිනස්ටි එකේ අන්තිම සීසන් එක එහෙම නැත්නම් S4 එක රිලීස් වෙනවා අගෝස්තු 21 වෙනිදාට. ඒ වගේම අර කලින් කිව්ව ඔෆ්ලයින් ඉවෙන්ට් එකේදී මේකේ තියේටර් වලත් ගිහිල්ලා තියෙන මං හිතන්නේ මුල් ලිපි ටික එහෙම. ඉතින් ඒ ඉවෙන්ට් එකට ගියපු අය තමයි ගයිස් ඒක හරියටම දන්නේ. මම දැක්ක එහෙම කමෙන්ට් වගේක් එහෙම දාලා නම් තියෙන කොහොමද දන්නේ. ගිය අවුරුද්දේ මේ ඉවෙන්ට් එකේදී එහෙම ගොඩක් දොංහුවාවල එහෙම කලින් EP තියේටර් වල දාලා තිබ්බා. ඉතින් ඕගොල්ලන්ට මතක ඇති මාෂල් යුනිවර්ස් එකේ එහෙම සීසන් 6 පළවෙනි EP දෙකම එහෙම කලින් තියේටර් වල පෙන්නලා තිබ්බා. හරි ගයිස්, ඊළඟ දොංහුවා එක තමයි ස්පිරිට් රියල්ම් වර්කර්ස් කියන්නේ. මේ දොංහුවා එක සැප්තැම්බර් 3 වෙනිදා රිලීස් වෙනවලු. හරි ගයිස්, අදට මම වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ඉතින් තවත් දොංහුවා වල රිලීස් ඩේට් එහෙම තියෙනවා. ඉතින් ඉස්සරහටත් ඒ වගේ තවත් ගොඩක් දොංහුවා රිලීස් වෙන්න තියෙනවා. හරි ගයිස්, ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු.